ආයිබෝවන් මගේ මිතුරනේ. අදත් ඔබ බලාපොරොත්තු වන්නේ ජීවිතයට වැදගත්ම කාරණාවක් පිළිබඳව කරුණු කීපයක් ඉගෙන ගන්නයි. මොකක්ද දන්නවද ඒ කාරණාව? සතුටින් ඉන්නේ කොහොමද කියන එක. ජීවිතයට වැදගත්ම කාරණාවක්නේ. මොකද අපි කැමති නිතරම සතුටින් කාලය ගත කරන්න. හැබැයි ඒක අපිට ටිකක් අමාරු කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද සතුටින් ඉන්න කාලය ගත කරන්න කොහොමද අපි මේ වැඩ ටික හදාගන්නේ කියලා අපි මේ පිළිබඳව කරුණු කතා කරමු. මම මෙහෙම පටන් ගන්නම්කෝ. නිතරම සතුටින් ඉන්නවා කියන එක ඇත්තටම හැමතිස්සෙම hina වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. ඒක හිතේ තියෙන පොඩි සැහැල්ලුවක් විතරයි. අපි බලමු සරලව කොහොමද මේක කරගන්නේ කියලා. අංක 1. අද දවස ගැන හිතන්න. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ වෙච්ච දේවල් ගැන හිතලානේ. නැත්නම් වෙන්න තියෙන දේවල් ගැන බය වෙලා. එහෙම නේද? ඒ දෙකම අමතක කරලා දැන් කරන දේ ගැන විතරක් අවධානය දෙන්න. ඒක ලොකු නිදහසක්. අංක 2. තියෙන දේවල් අගය කරන්න. අපිට නැති දේවල් ගැන හිත ලත වෙනවට වඩා අපිට තියෙන පොඩි හරි දෙයක් ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට අද අපි බීපු රහතේ කෝප්පය ලස්සන හවසක්. එහෙමත් නැත්නම් ළඟ ඉන්න හොඳ යාළුවෙක් ගැන හිතලා නිහතමානී සතුටක් ලබන්න පුරුදු වෙන්න. අංක 3. අනුන් එක්ක සංසන්දනය නවත්තන්න. සෝෂල් මීඩියා වල අනුන්ගේ පෙනුම එක්ක ඔයාගේ ඇතුළාන්තය සසඳන්න යන්න එපා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඔයා ඔයාගේ ගමන යන්න. හොඳද? මතක තියාගන්න ඕන කාරණාවක්. අංක 4. ශරීරයටත් පොඩි සප්ලයි එකක් දෙන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් ඇවිදින්න. දිනපතා විනාඩි 15ක් විතර ඇවිදින එක හිතට මාරම සහනයක්. හොඳට නිදාගන්න. නිින්ද අඩු වුණාම ඕනම මිනිස්සෙක්ට තරහ යනවා, දුක හිතෙනවා. හොඳට වතුර බොන්න. මේක විහිළුවක් වගේ පෙනුනට ඇඟේ විජලනයේ තියෙනකොට හිත නිකන්ම අවුල් වෙනවා. ඒක නිසා මේ පුංචි ටිප්ස් ටික කරලා බලන්න. අංක 5. පොඩි දේවලින් සතුටු වෙන්න ඉගෙන ගන්න. ලොකු සතුටක් ලැබෙනකල් ඉන්නේ නැතුව කැමති සින්දුවක් අහන එක, පොතක් කියවන එක වගේ චූටි දේවලින් හිත පුරව ගන්න. මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. අංක 6. නෑ කියන්න පුරුදු වෙන්න. ඔයාට කරන්න බැරි දේවල් හරි, ඔයා අකමැති දේවල් හරි අනුන්ව සතුටු කරන්න විතරක් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේම සතුට නැති වෙන එක විතරයි. මතක තබා ගන්න, දුක, තරහ, බය කියන්නේ මනුස්ස හැඟීම්. ඒවටත් ඉඩ දෙන්න. හැබැයි ඒවයෙම ගිලිලා ඉන්න යන්න එපා. එහෙනම් අද ඉඳලා මේ කාරණා ටික හොඳට මතක තියාගෙන සතුටින් ඉන්න ඕන. හොඳද? සතුට කියන්නේ ජීවිතේට වැදගත්ම කාරණාවක්. අපේ මේ ලැබුණ ජීවිතයට සතුට කියන දේ නැත්තම් වැඩක් නැහැනේ යාළුවනේ. ඒක නිසා ඔයාලා සතුටින් ඉන්න නිතරම කටයුතු කරන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. නැවත හමු වෙමු මේ වගේ ලස්සන පුංචි කාරණා